කොහේ? ලෝගෝලේ අත පේනවනේ මම අත. කවුද? ආව් ඒක එන්නේ වාගේ එළියට. ඔව් දැන් අපි සුපර් ඕවරයක් තමයි ගහන්නේ. අපිට ආසයි ඔයගොල්ලෝ දිනනවා නම්. මම අනිවාර්යෙන් ෆුල් සපෝට් එක දෙනවා. දන්නේ හරි ආසයි. මම ලයිව්. ඔව් මොකද්ද කියන්නේ? ඌ කැමතිද මං එතන ඉන්න ඕන. හරි. හරි අපිට දැන් සුපර් ඕවරයක් තමයි යන්නේ මේ සෙමි සුපර් ඕවරයක්. බෝල 6ක් තමයි තියෙන්නේ. බෝල 6යි විකට් 2යි. බෝල 6යි විකට් 2යි තියෙන්නේ. ටක් ගාලා ගන්න. අම්පයා ටක් ගාලා ගස්සන්න. බෝල 6යි තියෙන්නේ. විකට් 2යි පුළුවන්. බවුන්ස් එකක් පුළුවන් ඕවරේට. ඕවරේට බවුන්ස් එකක් පුළුවන්. විකට් 2යි තියෙන්නේ. බෝල 6යි. බලමු. පළවෙනි පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නේ සචින් ලියනගේ. ප්‍රහාරාත්මක පිතිකරු ශලින් මදුක. මේ තමයි බැට් කරන කණ්ඩායම සතුන් පෙරරයි කණ්ඩායම. සචින් ලියනගේ. පන්දු 6යි තියෙන්නේ. සුපර් ඕවර් එක. පන්දු 6යි. දිවෙන පන්දුවේම සචින් ලියනගේ. පාර කැල කරන අවස්ථාවේදී එක්මල්ල කොට දෙවෙනවා. එක ලකුණකින් සීමා වෙනවා. එක ලකුණකින් පන්දු 1යි ලකුණු 1යි. තව පන්දු 5යි. සද කැලුම් තමයි පිටිකරුවෝ විදියට ඉන්නේ. සචින් ලියනගේ දෙවෙනි පන්දුව. පාර කැල කරන රයි පාර කැල කරන අවස්ථාවේදී ලකුණු 4යි. ලකුණු 5යි බෝල 2යි. ලකුණු 5යි බෝල 2යි. තව පන්දු 4යි. ලකුණු 5යි බෝල 2යි. පාර කෙල කරනවා දෙවි යනවා පළවෙනි කඩුල්ල දෙවියන් දෙනවා. පළවෙනි කඩුල්ල පිට වැටෙනවා. ලකුණු 5යි. තව එක කඩුල්ලයි තිබෙන්නේ. කඩුළු 2ක් විතරයි තියෙන්නේ සුපෝර් එකට. තව එක ලකුණු 5යි. බෝල 3යිද? බෝල 3යි. ලකුණු 5යි බෝල 3යි. තව බෝල 3ක් තියෙනවා. එක විකට්ටුවයි තියෙන්නේ නෙමෙයි. එක විකට් එකයි තියෙන්නේ නෙමෙයි. නවක පිටිකාරු ලෝචන හෙලංකා අනුරාධපුර පුරවරයේ සිට සචින් ලියනගේගේ. තව 4 වෙනි පන්දුව. බලමු. පාර කෙල කරන අවස්ථාවේදී තාමත් හොඳ පන්දුවක්. පිත්තේ හරියාකාරව දෙවටුන්නේ පන්දුව. ඒ සමගින් ලකුණක් කරා ප්‍රතිමාරු කරගත්තා. ලකුණු 6යි. අන්තිම පන්දු දෙක සචින් ලියනගේගේ. සුපර් ඕවරයක් ගහන්නේ අපි. තව එක විකට්ටුවයි තියෙන්නේ. පාර කෙල කරන අවස්ථාව දෙවි යනවා. ඒ සමගින් සියලු දෙනා දෙවි යනවා. ලකුණු 6ට සියලු දෙනා දෙවි යනවා. ලකුණු 6ට සියලු දෙනා දෙවි යනවා. සිරිල්ලයියා මොකද හිතන්නේ? මේ කවුරු දෙනයිද? ලකුණු 6යි ගහුවේ නේ? සචින් ළඟයි. විකට් ගිහින් ඉඳලා ප්‍රශ්නේ උනේ නේ? විකට් දෙයක් ගියා. කියන්න බෑ. සදුන් පෙරේරාගේ කණ්ඩායම ලකුණු 6යි. ලකුණු 6යි ලබා ගත්තේ. ලකුණු 6යි. තීක්ෂණ අයියේ මේක දිනයිද? දිනනවද? ලකුණු 6 ඩිෆෙන්ඩ් කරන්න ඕනේ. විකට් දෙකක් තියෙනවා. පන්දු 6යි ලකුණු 6යි. ලකුණු 4 දිනුව විකට් දෙකයි. පන්දු 6යි ලකුණු 7යි. පන්දු 6යි ලකුණු 7යි සුපෝර් එකේ.
පිටිකරු ඉදිරියෙන් සචින් ලියනගේ සහ චතුර. ලකුණු 7ක් අවශ්‍යයි. පුළුවන්ද? දිනනවා. හරි. ලකුණු 7ක් අවශ්‍යයි පන්දු 6ට. සචින් ලියනගේ පුංචි තිරේ සිහින කුමරා. පන්දු 6ට ලකුණු 7යි. ලෝකල් ෂේන් වෝන් විරුද්ධාවලිය ලබාගත් සද කැලුම් තමයි පන්දු යවන්නේ. ලකුණු 7යි. පන්දු 6යි ලකුණු 7යි. ෂෙහාර සදුරුවන් ඉන්නවා. සද කැලුම් සචින් ලියනගේට පළවෙනි පන්දුව ලකුණු 7යි අවශ්‍ය. තාමත්ම හොඳ පන්දුවක්. පන්දු 5ට ලකුණු 7යි. පන්දු 5ට ලකුණු 7යි සුපර් ඕවර් එක. පන්දු 5ට ලකුණු 7යි. පාර කෙල කරන අවස්ථාවේදී දෙවියයිද නෑ. පන්දු 4ට ලකුණු 6යි. කළුපෝල් ප්‍රදේශයේ විරුදාවලි ඉවත් චතුර තමයි පැමිණෙන්නේ පිටිකරණයට. සද කැලුම් චතුරට. පන්දු 4ට ලකුණු 6යි. වයිට් පන්දුවක් අපරාධේ. පන්දු 3ට ලකුණු 5යි. සචින් ලියනගේ අතේ තමයි මැච් එක තියෙන්නේ. පන්දු 3ට ලකුණු 5යි. සචින් ලියනගේ. වයිට් පන්දුවක්. පන්දු 3ට ලකුණු 4යි. පන්දු 3ට ලකුණු 4යි. සචින් ලියනගේ. ඇලුවාද? පන්දු 2ට ලකුණු 3යි. පන්දු 2ට ලකුණු 3යි. නැවතත් පොඩි කතා බහක් පිටිකරුවන්. පන්දු 2ට ලකුණු 3යි. පන්දු 2ට ලකුණු 3යි. සද කැලුම් චතුරට. පාර කෙල කරන අවස්ථාවේදී දක්ෂ පන්දු රැකීමක් ඇත්තටම. ගෑවි යනවා. ලකුණු කීයක් ඕනේ? 3ක්ද 2ක්ද? එක බෝල් ලකුණු 2යි. එක බෝල් ලකුණු 2යි. good heart. එක බෝල්ට ලකුණු 2යි. new batsman එන්නේ මෙතනට. new batsman. ඒක මචං බේරුනේ චලින්නින්ද? okay. Kian new batsman. අලුත් බැස්මන් පන්දු 1යි ලකුණු 2යි. සකිට්ට පුළුවන්ද? remember the name විරුදාවලිය ගන්න සකිට්ට පුළුවන්ද? remember the name විරුදාවලිය ගන්න පුළුවන්ද සකිට්ට? පන්දු 1යි ලකුණු 2යි. පන්දු 1යි ලකුණු 2යි. remember the name විරුදාවලියට සකිට්ට පුළුවන්ද? සද කැලුම්. වමත් පිටිකරු.
පන්දු එකට ලකුණු 2යි. සඳ කැලුම්. අවසාන පන්දුව. Barak! Remember the name! Remember the name! Sakit, remember the name විරුදාවලිය ගන්නවා. Remember the name! Sakit Saruja. සුපිරියක්. ඒ සමගින් සදුන් පෙරරාගේ කණ්ඩායම අද තරගාවලියෙන් ඉවත් වෙනවා. hard luck boys. ඊළඟ කණ්ඩායම අනිස්තුක ඕවර් එකට. කොස්තා සතිෂාන් එන්න. ටොස් එක දාන්න මිහිඳු ආරත් කන්න පැමිණෙනවා. ඌගේ අහුවනේ බා. උඩට දෙමු. දාන එක දාන්න නැතුව වෙන එකක් තමයි. ටොස් එක දාන්න. කොයින් එක්කෝ. නැවත සචින් ලියනගේට පොඩි ජීවයක් හම්බුණා. ඌ එහෙම කරානේ. ටොස් එක දානවා සිරිල් අයියා. සතිෂාන් කොස්තා මිහිඳුයි කණ්ඩායමට එරෙහිව. සචින් ලියනගේ. ටේල් කියනවා. ටේල් ජයග්‍රහණය කරනවා මිහිඳුයි කණ්ඩායම. බෝල් කරනවා අවස්ථාවේදී. කවුද බෝල් කරන්නේ? මිහිඳු ආරියරත්නයේ කණ්ඩායම ජයග්‍රහණය කරා ටොස් එක. ඔවුන් පළවෙනි පන්දුවට පහර දෙන්න නෙමෙයි ෆීල් කරන්න තීරණය කරා. මෙම තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුසුකම් ලබනවා. මේකෙත් පන්දු 6යි කඩලු 2යි තියෙන්නේ. ඒක පුළුවන් සතිෂාන්ට. ටොස් දිරන්න පුළුවන් සතිෂාන්ට. හරි. ජීවයක් ලබා දුන්නා. හිතපු නැති කණ්ඩායමක් අවසන් පූර්ව තරගයට පැමිණියා. මිහිඳු ආරියරත්න තමයි පළවෙනි පන්දු ඕවරේ ක්‍රියාත්මක කරන්නේ. එක ඕවරේ තියෙන්නේ පන්දු 6. මිහිඳු ආරියරත්න සචින් ලියනගේට. පටන් ගමුඩක් ගාලා සිරිල් අයියේ කොස්තත් ඉන්නවා. අවසන් පූර්ව තරගයට පැමිණියා කොහොම හරි. ෂේන් වෝනි විරුද්ධාවලි ලබාගත්තු මිහිඳු ආරියරත්න තමයි පන්දු යවන්නේ. හරි. පන්දු 6යි කඩලු 2යි තියෙන්නේ. අර්ධ අවසන් පූර්ව තරගයේ මේ තරගයේ ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණෙනවා. මිහිඳු ආරියරත්න පාර කෙල කරන අවස්ථාවේදී දක්ෂ පන්දු රැකීමක්. ඉතින් හොඳ පන්දුවක් නෙමෙයි ඒක. පන්දු 1යි. තව පන්දු 5යි ඇති වෙන්නේ. සචින් ලියනගේ මිහිඳු ආරියරත්න දෙවන පන්දුව. පාර කෙල කරන අවස්ථාව මාපා. පන්දු 2යි. පන්දු 2යි ලකුණු 2යි. මිහිඳු ආරියරත්න චතුරට. පාර කෙල කරන අවස්ථාවේදී උඩ පන්දුවක්ද? නෑ. පන්දු 3යි ලකුණු 3යි. සචින් ලියනගේ. නව පන්දු ආරයන් නෙමෙයි මේ පන්දු ආර විතරයි තියෙන්නේ. සචින් ලියනගේ. තව පන්දු 3යි. ඊටාමත්ම පන්දු 4යි ලකුණු 4යි. ඒක මිස් කැච් එක නමුත් ඒක අමාරු කැච් එකක්. අම්පයරව පේන්නේ නැහැ. සිරිල්ලායි තමයි අම්පයර් ඩින්නේ. ඒ ඔහුට කෙලින් එන බෝලේ පේන්නේ නැහැ පිටිපස්සින ෆීල්ඩට. හැම පන්දු කරපු ලකුණක් ලබාගෙන තියෙනවා. අවසාන පන්දු 2. මිහිඳු ආරියරත්න. නැවතත් ඩ්‍රොප් කැච් එකක්. ලකුණු 5යි. පන්දු 5යි ලකුණු 5යි. පන්දු 5යි ලකුණු 5යි. පුළුවන් ද 6 පහරක් එල්ල කරන්න. සචින් ලියනගේ. ලකුණු 2ක් හදා යනවාද? දැවි යනවා. ඒ සමගින් ලකුණු 6ක් ලබා ගත්තා. හැම පන්දුවකටම එක ලකුණ ගානේ.
ලකුණු 6ක් ලබා ගත්තා. 6යි. 7ක් ගහන්න ඕනේ. මේක වා මොකද හිතන්නේ දැන්? සතිල ගහනවා. සුපෝරේ ලක් එක දිනවනේ. ඒ කියන්නේ මේ පාර ෆයිනල් එයිද සතිල්ල? ආවොත් අනිවාර්යෙන් ක්‍රිකට්ස්ට ගහනවා. සතිල්. කොයිද? ඒකේ ප්‍රශ්නේ. බලමු කවුද එන්නේ කියලා. බෑ. ෆෝන් එක අරන් බලන්න. කවුද බැට්ස්මන් රක් ගාලා එන්න? සිරිල් අයියා. පිටිකරු විතර එන්නේ මිහිඳු ආරියරත්න සමග කවිදු. ලකුණු 7ක් අවශ්‍යයි ජයග්‍රහණයට. ලකුණු 7ක් අවශ්‍යයි. පන්දු ඕවරේ කරන්නේ සචින් ලියනගේ. පන්දු 6ට ලකුණු 7යි. මිහිඳු ආරියරත්න අත්තාවරණේ පළදෙනා මේ අවස්ථාවේදී රුවන් අයියත් ඉන්නවා ඇවිල්ලා. all the best. පන්දු 6 ලකුණු 7 සචින් ලියනගේ පළවෙනි පන්දු ඕවරේ ක්‍රියාත්මක කරනවා. පන්දු 6ක් තියෙනවා, විකට් 2යි තියෙන ඉනිවට. අවසන් මහා තරගයේ මේ කණ්ඩායම් දෙකෙන් එකක් පැමිණෙනවා. බලමු ඒ කවුද කණ්ඩායම කියලා. සචින් ලියනගේ පළවෙනි පන්දුව මිහිඳු ආරියරත්නට. පාර කෙල කරන අවස්ථාවේදී එක පන්දුවයි කවිදුට පුළුවන් ද රිමෙම්බර් ද නේම් කරන්න සකිත් කළා වගේ. කවිදු රිමෙම්බර් ද නේම් කරන්න පුළුවන්ද? සචින් ලියනගේ දෙවන පන්දුව. තව ලකුණු 6ක් අවශ්‍යයි. නෝ බෝල් පන්දුවක් අතිරේක ලකුණක් සමගින් ලකුණු 2ක් ලැබෙනවා. ඒ සමගින් ලකුණු 3යි පන්දු 2යි. පන්දු 2යි ලකුණු 3යි. අල්ලගන්න පුළුවන්ද? දැවි යනවා මිහිඳු ආරියරත්න දැවි යනවා. ඕෆ් කට පන්දුවකට ලකුණු 3යි පන්දු 3යි. 3යිනේ. පන්දු 2යිද? ලකුණු 3යිනේ. සිරිල් අයියේ බෝල 2යි 3යිද? බෝල 2යි. ලකුණු 3යි. තව එක කඩුල්ලයි තියෙන්නේ සචින් ලියනගේ කණ්ඩායම අවසන් මහා තරගයට පැමිණෙන්න. පුළුවන්ද? මේ පන්දු 4 තමයි තීරණය කරන්නේ. මේ ප්‍රවීන් තමයි නවක පිටිකරු. සචින් ලියනගේ remember the name කරන්න පුළුවන්ද අපේ ප්‍රවීන්ට? පන්දු 2යි ලකුණු 3යි තව ලකුණු 4යි අවශ්‍ය. පාර කෙල කරන අවස්ථාවදී ඉක්මන ලකුණ කරගෙන යනවා. ලකුණු 4යි. කවිදු සුවහසක් ජනතාව කමෙන්ට් කරනවා කවිදු 6 පාරක් ගසයිද කියලා. සුවහසක් ජනතාව අහනවා ලකුණු 6ක් ගහයිද කියලා රිමෙම්බර් ද නේම් කියලා. තව පන්දු 3ක් තියෙනවා. සචින් ලියනගේ පාර කෙල කරන ඩ්‍රයිව් පාර කෙල කරනවා. ලකුණු 5යිද? ලකුණු 5යි. තව ලකුණු 2යි අවශ්‍ය. පන්දු 2කට ලකුණු 2යි. තියුණු තරගයක්. අවසන් මහා තරගයට සුසුකම් ලැබීමේ තරගය. පන්දු 2කට ලකුණු 2යි. ස්ලෝ පන්දුවක්. එක පන්දුවට එක ලකුණයි. එක පන්දුවට එක ලකුණයි. එක පන්දුවට එක ලකුණයි. අවසන් මහා තරගයේ පන්දුව. මේ තමයි අවසන් මහා තරගයේ පන්දුව.
සචින් ලියනගේ නවතවමත් ෆීල්ඩර්ස්ලා හදනවා. පන්දු රකින්නම් ස්ථානගත කරනවා. පිටිකරුවට ලං කරනවා හැම පන්දු රකින්නෙක්ම. කවිදු තමයි අවසාන පන්දුවට මුණ දෙන්නේ. මොකක් වෙයිද? ඩ්‍රෝ වෙනවා. අවසාන පන්දුවට එක ලකුණයි අවශ්‍ය. අවසන් මහා තරගයේ පන්දුව. අවසන් මහා තරගයේ පන්දුව. අවසන් මහා තරගයේ පන්දුව. සචින් ලියනගේ අවසන් මහා තරගයේ පන්දුව. පාරකට දෙවෙන්දායේ පාරකින් තරගය නිමා වෙනවා. ඒ සමගින් මිහිඳු ආරියරත්න සමග ලහිරු කුමාර ඇතුළු ඉස්රු දානේ කණ්ඩායම තමයි අවසන් මහා තරගයට පැමිණෙන්නේ. චන්දුක කමෙන්ටරි කරනවද? අවසන් මහා තරගයේ කරන්නකෝ අනේ. ඕකේ මම. ෆයිනල් එකට අලුත් බෝලයක් නේ? ෆයිනල් එකට අලුත් බෝලයක්. හරි. උදිත මහත්මයා මේ ටීම්ස් දෙක කවුද? ක්‍රිකටර්ස් මිස්රුදාන versus මිහිඳු සුපිරි තරගයක් පැවැත්වෙන්න තමයි සූදානම් වෙන්නේ. ටීම් ඉසුරු උදානට එරෙහිව ටීම් මිහිඳු ආරියරත්න ඉවරයි අවසానයි. දන්නා ඉන්නවා අයිබෝවන් අපි තරගය පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. අලුත් බෝලයක් LMF අධිපතිතුමා සමා වෙන්න. ඇයි මගේ? Thank you. හරි. ඔන්න ටොස් එක දාන්නයි සූදානම්කෝ. දැන් ඔයගොල්ලෝ යනවද? ඔය 500 එනවනේ. 500 දුන්නාට මේ එන්න ඕනේ. එන්න. Hi. සඳුන් පෙරේරාගේ කටහඬ. හරි ඔන්න මැච් එක පටන් ගන්න යන්නේ අපි වන්න ආරම්භ කරමු. ටේල්ස් කිව්වා. හෙඩ්ස් වඩනවා. පන්දු යවීමට තීරණය කරනවා දැන් ඕන්නේ. තීරණය. වා ඉසුරු වෙනුවෙන් මේ වෙලාව ඉන්නේ නේ. පොඩි වැඩ. සපත්තු දෙකේ ප්‍රශ්නයක් ඉසුරුදා. දිනුවා. මේ පාර chance එකක් දීලා බලමු මොන ටීම් එකද. ඔන්න කැප්ටන් එනවා. කැප්ටන්ලු ටොස් කළේ දෙන්න කැප්ටන් මාරු කරගෙනමින් සිටිනවා. අපි මැච් එක ආරම්භ කරමු. ලේසි පහසු තරගයක් නෙමෙයි. ඔන්න ඉතින් අපි බොරුද කියන්නේ. හෙට 7 මාට ඔයගලන්ට චරණ ටීවී එකේ බලන්න බොරු නම් කියන්නේ සිරිල් අයියා. එයා කියනවා හැම මැච් එකේම ෆයිනල් එක අම්පයර් කරන්නේ සිරිල් අයියා කියලා. ඇත්තටම පට්ට සර්ව සාධාරණ අම්පයර් කෙනෙක්. ඇත්තටම දැකපු හොඳම අම්පයර් සිරිල් කිව්වොත් අවුට් තමයි. ඒ ඔයා කියලා දන්නේ නැතු ඒ කාලේ මම ඒක පට්ට ආසයෙන් බලපු එකක් අය. අර සිරිල් කිව්වොත් ආරක තමයි. ඒ කොයි කාලෙද? කැම්පස් අවුට්ද? 14. ෆයිනල් ඉයර්. හරි අපේ ලයිව් එකේ අපිට පෙන්වන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් බලනවද කියලා. ඒ වගේම කමෙන්ට්ස් පෙන්වන්නේ නැහැ. කරුණාකරලා කට්ටිය පොඩි කමෙන්ට් එකක් දාන්න. පේනවද නැද්ද කියලා යස් හරි කමෙන්ට් එකක් දාන්න. මෙන්න අපේ වීඩියෝ මල්ලි ඉන්නවා. ලස්සන වීඩියෝස් දෙනවා මෙයා. අපි සූදානම මං හිතන්නේ පේනවා. ලහිරු කුමාර අද අපි දැක්ක දක්ෂ ලෙස පිටිකරණයේ යෙදුණා. බලමු පන්දු යැවීමක් කෙසේ වේවිද කියලා.
ලහිරු කුමාර තමයි පන්දු යැවීමට සූදානමින් සිටින්නේ. කරුණාකර පොඩි කමෙන්ට් එකක් දාන්න පේනවද නැද්ද කියලා අපිට කමෙන්ට්ස් පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. ලහිරු කුමාර නිල් පාට අන්තයේ සිට පන්දුව. සිරිල් අයියා පොඩ්ඩක් පිස්සුනනවා හිතන්න එපා ඒක තමයි සිල්. ඉතා හොඳ පන්දුවක්. දැවි යනවා පළමු පන්දුවම දැවි යාමකට ලක් කරගන්නවා. ලහිරු විසින් ලහිරු සමගින් ලහිරු එකතු වී එම කඩුල්ල ලබා ගත්තා. පන්දු යැවේ ලහිරු. විකටුව දවා ගත්තෙත් ලහිරු. තවත් විකටුවක් ලබා ගැනීමට තිබු අවස්ථාවක්. කවුද? ඒ වගේම LMF අධිපතිතුමා මාමා කෙනෙක් වුණා කියලා ආරංචියක් ලැබෙනවා. අවසාන පන්දුව ලහිරු කුමාරගේ ඉතා හොඳ පන්දුවාරයක් ක්‍රියාත්මක වුණේ. ඉසුරු උදාන විසින් පන්දුවරක් ගත්තා. ලකුණු 3ක් පමණයි ඒ පන්දුවාරය. නෙගියෙක් නෑ බං. ලෙග් අම්පයර් කෙනෙක්ගේ ඉල්ලීමක් තියෙනවා. තව එකෙක් නැද්ද බං මෙතන පොඩ්ඩක්. විකුම් සංජය. මාළේ මෙතන වරෙන්කෝ. පොඩ. විකුම් සංජය හායි අයියේ කොහමද? හරි. හරි ඕකේ. හරි. දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මකයි. ඊසුරු දාන උත්සාහ දරුවා ලකුණු 4යි. දෙවන පන්දුවාරයේ පළමු පන්දුවේම ලකුණු 4ක් ලබා ගත්තා. ඒ ලකුණු කීයද මල්ලි? මල්ලි 6යිද? ලකුණු 6යි. එහෙනම් 7යි. ලකුණු 7යි. ඒ උඹලා ගණන් කරපන් ඒ. බලන් ඉන්න විකුම් සංජය අය. ලකුණු 6යි. දෙවන පන්දුවාරයේ පළමු පන්දු දෙකට ලකුණු 10ක් ලබා ගත්තා. ඉතා උණුසුම් තරගයක් තමයි මේ වෙලාව ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. දක්ෂ පන්දු රැකීමක් විකට් එකක් කියලා හිතුවා හැබැයි අවුට් නෑ. කමන්නාසනුර එක දක්ෂ පන්දු රැකීමක්. ඕ! ඉසුරු දාන නම් කැච් තමයි. ඊසුරු දාන දර්ශනීය පන්දු රැකීමක්. මේ ෆයිනල් එක දෝ අනිවාර්යයෙන්ම ෆයිනල් එක. යතුරු මංගාව. ලකුණු පිළිබඳ ගැටලු තමයි හැම වෙලෙම මතුවෙන්නේ. සිරිල්ලා එන්නකොට ලකුණු ගැන හිතන්න දෙයක් නැහැ. හරි. අම්පයර් කියනවා අපිට යන්න කියලා. නැවත අතිසුරු දානගේ දක්ෂ පන්දු යවුවා. යෝගර් පන්දුවක් වැදුනද? දැවි ගියා. දක්ෂ යෝගර් පන්දු කියලා ඉතින්. ඔන්න පැමිණෙනවා මිහිඳු ආර්යරත්න කණ්ඩායම් නායකයා. නායකයා නෙමෙයිලු. මේක ගැහුවොත් මිහිඳු තමයි ඉතින්.
බලමු මොකද වෙන්නේ කියලා. දක්ෂ පිටිකරණයක් මිහිඳු. ගැහුවොත් මිහිඳු තමයි. ලකුණු 4යි පළමු පන්දුවෙන් ඔහු මුහුණ දුන්න. ඉසුරු තව පන්දු දෙකක් තියෙනවා. හොඳ පන්දුවක්. අවසාන පන්දුව තියෙන්නේ. තවත් ලකුණක්. පිතිකරුවාට පන්දු රකින්නන්ට බාධා කළා යයි ඉල්ලීමක් කරනවා. විකුම් සංජය කියනවා සිරිල් අයියා හැමදාම ෆයිනල් බැලුවොත් අනිවාර්යෙන්. ඔන්න කුරු පන්දු ඕවරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට. ස්ලෝ බෝල් පමණයි. ඔන්න බලන්න. මිහිඳු ආරියරත්න උත්සාහ කරන්නේ 6 සහ 4 පහරවල් වලින් ඉනිම ගොඩනගා ගැනීමට. ස්වර්ණාය දිරිසූරිය is watching. උදිත වේදසිංහ දවාගත්තේ නෑ යම් කිසි කපටි කිව්වොත් උදිත තමයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකක් හරි සැලැස්මක් තියෙනවා. සිරිල් අයියත් එක්ක ගේම ලේසි නෑ. තවත් හොඳ පන්දුවක්. ඊසුරු උත්සාහයක් දරුවා. ලකුණු 21යි. පන්දුව රැගෙන යන ආකාරයෙන්ම පේනවා. ස්ලෝ බෝලයක් තමයි එවන්න සූදානම් වෙන්නේ. හොඳ පන්දු වාරයක් ක්‍රියාත්මක වුණා. පොඩි කමෙන්ට් එකක් දාන්න අපිව පේනවා නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. මිහිඳු ගත්තොත් දශක 8ක විතර පළපුරුද්දක් තියෙන ක්‍රීඩකෙක්. ඔන්න ඕකට තමයි කියන්නේ කමෙන්ටේටර්ස් කර්ස් කියලා. දැවියාමක් තමයි සිද්ධ වුණේ. මාපා භාණ්ඩාගාරිකතුමා ඇවිල්ලා ඉන්නවා. සල්ලි කිව්වොත් මාපා තමයි. අම්මා. ඒ ඉදිරියට මම වේගෙන් පාරක් කෙල්ල කරනවා. හැබැයි එක ලකුණයි. Yes brother. Yes විකුම්. විකුම්මයි. තවත් එක ලකුණයි. හොඳ පන්දු වාරයක් මේ වෙද්දී සෙනොර විසින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. Last ball අවසාන පන්දුව. ඊසුරු දාන රැක ගනු ලැබුව අවසාන පන්දුව කඩුල්ලක් දව ගන්තා. ඒ අනුව සම්පූර්ණ ලකුණු අවසාන මහා තරගයේ සම්පූර්ණ ලකුණු තත්ත්වය අපිට දැනගන්නට අවශ්‍යයි. මාප අපිට ලකුණු තත්ත්වය දැනගන්න පුළුවන්ද? 24යි. අවසාන මහා තරගයේ ලකුණු 24ක් ලබාගත් 26ක් වෙනවා. අනේ ගන්න ලකුණු 24යි කොහමද 25ට ගේමනේ. හරි. මෙවෙදී ලකුණු 24ක් තමයි ලබාගෙන තියෙන්නේ මිහිඳු ආරියරත්න නැත්තම් කවුද කැප්ටන්? ඔයාද? ඔයා. අපි දාමු. විනිසුරුතුමාට පන්දුව බාර දෙනු ලැබනවා. විනිසුරුතුමා මම දන්නවා මැද්දේ ඉඳලා කරන්නේ මම මැද්ද හැමදාම මේ කවුද දිනන්නේ? දිනයි. ගහ ගන්න බැරි වුණොත් දිනයි. ඒ වගේ බලන්න ඒ වගේ දැනුමක් බලන්න නේ සිරිල් කිව්වොත් වැඩක් නැහැ කතා කරලා. හරි හොඳ ලකුණු ටිකක් තමයි අපි දැන් බලන්නට සූදානම් වෙන්නේ. ලකුණු 25යි ගහන්නට තියෙන්නේ. පන්දු 4යි පන්දු වාර 5යි
බෝල 20යි ඒ කියන්නේ පන්දු 20කදී ලකුණු 25ක් ලබා ගැනීම තමයි සමනෙන් අපි දකිනවා ලහිරු කුමාර පළවෙනියෙන්ම පන්දුව යොමු කරනවා. හැබැයි ඔන්න අද අපිට දකින්න පුළුවන් පිටිකරණයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට සූදානම් වෙනවා. First innings the second innings the Aman මේ first innings ලකුණු 25යි 24යි 25ක් තමයි ජයග්‍රහණය කරන්න අද ෆයිනල් එක. ඒ වගේ මතක් කරන්න ඕනේ ජනවාරි 17 වෙනිදා ලොකු ටූර්නමන්ට් එක පැවැත්වෙනවා. අනිවාර්යයෙන්ම රැඳී ඉන්න LMF Facebook පිටුවත් එක්ක YouTube එකත් එක්ක ඒ වගේම Pure Sports සරහා ඔයගලන්ට එය සජීවව නරඹන්න පුළුවන්. හලෝ අම්මා කොහොමද? අපි අද බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. කිලාඩි ලහිරු කුමාර හොඳ පන්දුවක් මිහිදුවේ පන්දුවට ආසයි වගේ හොඳ පන්දුවක් බලමු. ලකුණු 6යි පළමු පන්දුවරේ දෙවන පන්දුවේම ලහිරු කුමාර ලකුණු 6ක් ලබා ගත්තා. තවත් හොඳ පන්දුවක් පන්දු 3යි ලකුණු 6යි. පළමු පන්දුවරේ තව එක පන්දුවයි ඉතිරිව තිබෙන්නේ. අපි බලමු. මොකද්ද වෙන්නේ කියලා. හොඳ පන්දුවක් හැබැයි ඉක්මන් ලකුණක් කරා පියමන් කරා ලකුණු 7යි පළමු පන්දුවරේ අවසන් වන විට. මෙන්න තවත් ස්ලෝ පන්දුවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් පන්දුවාරයක්. පන්දු 4න් 2ක් ස්ලෝ වෙයි. බලමු පන්දුවාරේ මොකක් වෙයිද කියලා. ඕ! ඒ පන්දුවාරයද නැද්ද? මඩ හොඩෝ. ඒක නම් දකින්න ඕනේ. පන්දු රැකීමක්. මේ පන්දු රැකීමෙන් තමයි මේ කණ්ඩායමද ජයග්‍රහණය කළොත් මිහිඳුගේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න කියලා අපිට තේරෙන්නේ. මොකද අනිවාර්යයක් ලහිරුගේ හිතා ගන්න බෑ. මොකද ඔහු හිතා අපි කියන්නේ කොටයි කියන්න හොඳ නෑ. උස නැති ක්‍රීඩකෙක්. no doubt. last ball අම්පයි තමයි සුපිරි. පාර නම් පාර සුපිරි පාර. ඒක තමයි පාර. අවසාන පන්දුවට ලකුණු 6ක් ලබා ගත්ත දර්ශනීය පහරකින්. සුපිරි කියන්නේ සුපිරිම සුපිරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. මිහිඳු කියනවා දීපම් මට බෝලේ මන් දාලා පෙන්නන්නම් කියලා. අයියන්ඩිය බියනවන්න. බෝල දාන සැටි මම පෙන්වන්නම්. අපි බලමු මිහිඳුගේ බෝලේ කොහොම වෙයිද කියලා. ඉතා දක්ෂ දැවියාමක් ඔහු හසු කරගත්තා. ස්ටම්ප් කිරීමකට මිහිඳුගේ ලෙග් ස්පින් පන්දුව. ඒක තමයි බෝලේ ඉල්ලගත්තේ. දැක්ක නේද දාන හැටි. දාලා පෙන්නුවා. කීයද? බෝල 11ට පන්දු 11ට ලකුණු 10යි අවශ්‍ය වෙලා තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් දෙනෙක් බලනවාද මේ වෙලාවේ. කමෙන්ට් එකක් දාන්න. ලයියා සුපිරි කියලා දානවා විකුම් සංජය. මම හිතන්නේ වමත් පන්දු යවන්නෙක් නිසා සමාන වමත් පිටිකරුවෙක් නිසා මිහිඳුගේ ලෙග් ස්පින් පන්දුව ඔහුට පහසුයි කියලා අපිට හිතන්න පුළුවන්. නැවතත් දෙවන හසු කර ගැනීම. බෝලේ ගත්තේ ඕකයි. ඔන්න ඕකයි හේතුව. කඩළු දෙකක් දවා ගත්තා මේ පන්දුවාරයේදී. දැනටත්
තවත් එක් පන්දුවක් ඉදිරිව තිබේදී. මේ අවසාන මහා තරගයේ හැරවුම් ලක්ෂ්‍ය මිහිඳුද නැත්නම් සෙනුරද? අපිට පේනවා ඉසුරු උදාන පොඩ්ඩක් පසුබසල සිටිනවා අන්තිම පන්දුවාර එන්නම් කියලා. ඊටත් වඩා දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස සෙනුර වේවා තිබෙනවා. බඩ නැති ක්‍රීඩකයෙක්. මොකක්ද ඒ කරේ කියලා අපිට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නෙත් නැහැ. මාපගේ දක්ෂ පන්දු රැකීම මිහිඳුගේ සුපිරි පන්දු වාරය. නැවතත් තරගය තමන්ගේ පැත්තට නතු කර ගැනීමට ලක් කරා මිහිඳු ආරියරත්න. තරඟ නම් තරඟ ඒ හැරවුම් ලක්ෂ්‍ය මිහිඳුගේ ඕවරේ බවට පත් වෙයිද කියලා අපි බලමු. සුපිරි ඕවරයක්. සියලු බර මේ වෙද්දි ලහිරුගේ කරමත. ශ්‍රී ලංකේ ඉන්ඩෝ ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂී අවස්ථාවක් ලහිරුලා දෙන්නෙක් පන්දුවට පහර දෙනවා. හොඳ ලකුණක් ඉක්මන් ලකුණක්. ලහිරු අර පැත්තට යද්දී ලහිරු මේ පැත්තට එනවා. අපි බලමු අවසාන මහා තරගයේ අවසන් පන්දු වාර කිහිපය. පාරක් ගස්සන්න කිව්වා පාර ගස්සලා මේ ආනම් මොලයක් නෙමේ මොල ගෙනාපු නැවක්. මිහිඳු නම් මොලේ නම් මිහිඳු. සුපිරි නායකත්වයක් මේ වෙලාවේ අපිට දකින්නට පුළුවන් මිහිඳු ආරියරත්නගෙන්. ඔන්න ඉසි යකා එනවා. මෙන්න පිටිකරුවා මෙන්න පන්දු වාරය. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ පන්දු වාරය සුවිශේෂී පන්දු වාරයක් බවට පත් විය යුතුයි. මොකද ප්‍රහාරාත්මක ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක්. අන්න ලෙජන්ඩ්ගේ දැවියන්නේ බිම වැදී ගිය පන්දුවක්. අපිට ලකුණු තත්ත්වය කොහොමද? පන්දු 5ට ලකුණු 6යි. තාමත් ඉසීගේ කණ්ඩායම තමයි ඉදිරියෙන් සිටින්නේ. බෝල 5ක් තියෙනවා. ලකුණු 6යි තාම ලබා ගත යුත්තේ. බෝල 5ට ලකුණු 6යි. සුපිරි පන්දුවක්. ඉක්මන් ලකුණක් කරා පැති මාරු කරගත්තා. අවසාන පන්දු වාරයේ තියෙන්නේ පන්දු 4යි. ලකුණු 5යි අවශ්‍ය. මේ තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය. අපි බලමු කොහොමද කරන්න කියලා. අපි ඇත්තටම කියනවා මේක ලේසි පහසු නෑ. කට්ටියට හිතන්න පුළුවන් මේ ටෙනිස් බෝලකින් සෙල්ලම් කිරීමක් කියලා. හැබැයි මේක තවත් එක් ක්‍රීඩාවක්. ලේසි පහසු දෙයක් නෙමෙයි. අපිට බලනකොට හිතන්න පුළුවන් ආයෝ ගහන්න පුළුවන් නේ කියලා. හැබැයි මේ පන්දු යවන්නන් ලේසියෙන් පන්දු යවන ක්‍රීඩකයන් නෙමෙයි. අපහසු පන්දු තමයි ඔවුන්ගෙන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. අවසාන පන්දු වාරයේ පන්දු 4යි ලකුණු 5යි. කුමක් සිදු වේවිද? අපි බලමු. ඒ හොඳට එනවා නේ. අපි බලමු මේ හොඳට පන්දු වාරයේ කොහොමද කියලා. මිහිඳු ආරියරත්නට විශ්වාසයි. මං ඒවා හොඳට දානවාද කියලා. ඔව්. අන්න ඒ කොන්ෆිඩන්ස් එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔහුගේ තියෙන එක උපදෙසයි කොට දාන්න එපා. ෂෝට් බෝල එපා කියලා එක තමයි කියන්නේ. මේ විශ්වාසයත් එක්ක අපි බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඕ! කොට එපා කිව්වා කොට නොදා හිටියා. හොඳ පන්දුවක් වශයෙන් එය ලැබුණා. අපි බලමු ඔහුට එය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දිගටම කියලා. තවත් පන්දු 3යි ඔහුට මේ තරගය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය.
එය නම් ගැසිය යුතුම පහරක්. ලකුණු 2යි සමාන පන්දු 2යි ලකුණු 4යි අවශ්‍ය. ඉසුරු උදාන පිටිකරණයේ මේ වෙලාවේ. ඔහුට මේක අරුම පුදුම කටයුත්තක් නෙමෙයි. මිහිඳු ආරියරත්න පසුපස සිට පීඩනය දෙනවා. ලේසි පහසු නෑ. අපි බලමු මොකද වෙන්නේ කියලා. පන්දු 2යි. දැන් නම් තරඟයේ උණුසුම්. ලහිරු අතේ තමයි තරඟය මේ වෙලාවේ රැඳී තියෙන්නේ. ඔහුගේ ඉලක්කය විය යුත්තේ ලකුණු 4ක්. නොහැකිනොත් 2ක් දිවිය යුතුයි. එතකොට තරඟය සමවනවා. ඔබට සුපිරි පන්දු වාරයක් බලන්නට හැකියාව ලැබේවි. සැවම උණුසුම් තරගයේ උණුසුම් හැමෝම කතා කරනවා. සාමාන්‍යයෙන් පන්දුව අතැතිව තරගය අවසන් කරන්නට සිටින ක්‍රීඩකයා පිත්ත අතැතිව තමයි මේ මොහොතේ සිටින්නේ. එක් පන්දුවයි ලකුණු 3ක් අවශ්‍යයි. ඒක නම් පන්දු රැකීමක් නෙමෙයි. පන්දු රැකීමක් නෙමෙයි. එය විශිෂ්ට ගණයේ පන්දු රැකීමක්. ඔහු කලිනුත් ලකුණු 6ක් ඉතිරි කරා ආරක්ෂා කරා. උඩ ගිය පන්දුව අමාරුවෙන් නැවත වාරයක් රැක ගන්න ලැබුවා. මම හිතන්නේ තරඟයේ වීරා සම්මානය උස නැති වුවත් මේ ක්‍රීඩකයාට හිමි යුතුයි සුපිරිම පන්දු යැවීමක්. පළවෙනියටම ඔන්න කියන දේ. ඇත්ත සිරිල්ලා කියන කතාව ඇත්ත. ක්‍රිකටර්ස්ලා තමයි මෙච්චර කාල හැමදාම තරඟේ දිනුවේ. අදත් ෆයිනල් එකට ක්‍රිකටර්ස්ලා ආවා. හැබැයි අවසාන පන්දුවේ මං හිතන්නේ විශිෂ්ට පන්දු රැකීම මෙතනදී රැකගෙන බෝලය උඩ ගිහිල්ලා ඔහු නැවතත් පන්දුව රැකගත්තා. විශිෂ්ට පන්දු රැකීමක් තමයි මේ වෙලාවේ තිබුණේ. මම හිතන්නේ 6 පහරවල් 2ක් ආරක්ෂා කරා ඔහු. නිතැති 6ක්. Man of the match අනිවාර්යෙන් ඔහුට හිමි යුතුයි. නිතැති 6ක් අනිවාර්යෙන්ම. ඒක ඇත්තරම් වචන නැති වෙච්ච පහරක්. හිතා ගන්නවත් බෑ. මෙන්න අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරා. සුපිරි. හදිස්සියේ හෝ මෙන්න කුසලානේ අතැතිව සිටිනවා. ඔහු නෙමෙයි ඇත්තම කුසලානේ හිමිකරු. හැබැයි අතැතිව සිටිනවා. මන් තමයි මාතේ ටීම් එකේද? අම්මට සමා වෙන්න. මේ වෙලාවේ ආරාධනා කරනවා උදිත මහත්මයාට පොඩ්ඩක් ආරාධනා කරනවා. පොඩ්ඩක් කුසලානිය පිරිනැමීමට. මොකද ඇත්ත කතාව ඔහු හරි දුකෙන් ඉන්නේ. ඔහු හැමදාම දිනුවා ක්‍රිකටර්ස්ලා කණ්ඩායම සමගින් ප්‍රවීණට තමයි කුසලානිය විශේෂයෙන්ම හිමි වෙන්න ඕනේ. කට්ටිය පොඩි ක්ලබ් එකක් දීලා අපි පිළිගමු. මෙන්න අද දවසේ වීරයෝ මෙන්න මේ අයයි. මිහිඳු ඇතුළු අපගේ සිංගර්ස් ප්‍රමුඛ සියලුම කණ්ඩායම මෙන්න අද දවසේ ජයග්‍රහණය මෙන්න ජබා ගත්තා. එකක් දෙන්න. එහෙනම් අවසානය හොඳ අවසානයක් අපි ආයෙත් නම් LMF එකත් එක්ක රැඳී ඉන්න ඉල්ලීමක් තියෙනවා. ජනවාරි 17 වෙනිදා ඔයගලන්ට පුළුවන් LMF page එක හරහා ඔයගලන්ට මීට වඩා ඉතා විශාල තරඟාවලියක් බැලීමට හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයගලන්ට හැකියාව තියෙනවා Pure Sports හරහා එය live සජීවීව නරඹන්න. ඒ හින්දා ආරාධනා කරනවා ජනවාරි 17 වෙනිදා සජීවීව රැඳී සිටින්න සවස සිට ඔබට බලන්නට පුළුවන් පුදුම තරඟාවලියක්. ලංකාවේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් සියලුම තරු සහභාගී වෙන තරු රැයක් තරු රාත්‍රියක්